The next station is Harajuku. The doors on the right side will open. Please change your for the Chiyoda subway line. ඔයාලට හිතාගන්න පුළුවන්ද යාළුවනේ අද අපි මේ ඉන්නේ ටෝකියෝ වල තියෙන ප්‍රධාන නගරයක් වන හරජුකුව කියලා. ඉතින් මෙච්චර කාර්යබහුල නගරයක පිහිටලා තියෙන මේ ලස්සන වනාන්තරය මැද තියෙන පුදුම හිතන තැනක් බලන්න තමයි අද අපි ඔයාලව එක්කගෙන යන්නේ. නිප්පොන්ඩියෝ එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා අද අපි එක්කගෙන යන්නේ මේජි ජින්ගෝ කියන සිද්ධාස්ථානය බලන්න. මෙම සිද්ධාස්ථානයට ඇතුල් වීමේ ద్వාර 3ක් පිහිටා තිබෙනවා. ඉතින් මේ 3න් ඇතුල් වුණාට පස්සේ ඒ 3ට වෙන වූ විශේෂ දේවල් දැක බලා ගන්න පුළුවන්. පළමු ශ්‍රීන් එකෙන් ඇතුල් වුණාට පස්සේ අපිට දකින්න පුළුවන් මේ සිද්ධාස්ථානයට අධිපති දෙවි දේවතාවුන් වෙනුවෙන් කැප කරන ලද විශාල වයින් අතුරන ලද බැරල්. අපි එහෙනම් දැන් දෙවනි ශ්‍රීන් එකෙන් ඇතුළට යන්නයි හදන්නේ. මේක ශ්‍රීන් එකක් ටොන් 13ක් විතර බරයි කියලා සඳහන් කරනවා. ඒ වගේම වසර 1500ක් විතර පැරණි ගස් යොදාගෙන තමයි ඒ ශ්‍රීන් නිර්මාණය කරලා තියෙන්නේ. දෙවනි ශ්‍රීන් එකෙන් ඇතුල් වුණාට පස්සේ අපිට දකින්න පුළුවන් ජපාන ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය කරලා තියෙන ලස්සන ආකෘති. ඒ වගේම ජපන් අධිරාජනීය වෙනුවෙන් නිර්මාණය කරන ලද මල් බඳුන්. තුන්වෙනි ශ්‍රීන් එකට ඇතුල් වීමට පෙර තෙමුසුයා නැත්නම් ඇතුළත පිහිටා තිබෙන පූජනීය ස්ථානයට ඇතුල් වීමට පෙර පිරිසිදු වීමේ චාරිත්‍රය ඉටු කරනවා. අපිට දැන් මේ ඉස්සරහින් පේන්නේ තුන්වෙනි ශ්‍රීන් එක. අපි දැන් මේජි ජින්ගෝ සිද්ධාස්ථානයට ඇතුල් වෙන ප්‍රධාන දොරටුවෙන් ඇතුළට යන්නයි හදන්නේ. විසිවන සියවස මුල් භාගයේදී ජපානය නවීකරණය කිරීමට පෙරටුගාමී වූ මේජි අධිරාජ්‍යයා සහ ෂෝකන් අධිරාජිනියගේ ආත්මයන් වෙනුවෙන් කැප වූ සිද්ධාස්ථානයක් විදිහට තමයි මේ ස්ථානය හඳුන්වන්නේ. මේ තමයි ඇතුළත පිහිටා තිබෙන පූජනීයම ගොඩනැගිල්ල. ඇතුළත ශින්ටෝ කියන පූජකයින් විසින් චාරිත්‍ර බොහෝමයක් සිදු කරනවා. ඇතුළත වීඩියෝ ගත කිරීම සපුරා තහනම්. මේ තමයි මියොතෝ කුසුනුකි කියන ගහ. අපි කැමති ප්‍රාර්ථනාවක් ලියලා මේ ගහ වටේ එල්ලන්න පුළුවන්. මේ සිද්ධාස්ථානයට පැමිණෙන බොහෝ දෙනා තම ජීවිතයේ සතුට, ස්ථිර විවාහ ජීවිතයක් සහ සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්මක් ලබා ගැනීම උදෙසා තමයි මේ සිද්ධාස්ථානයට එන්නේ. අලුත් අවුරුද්ද උදා වුණාට පස්සේ පළමු සිද්ධාස්ථාන වන්දනාවටත් මේ ස්ථානය ප්‍රසිද්ධයි. අපිට තවත් ලස්සන අවස්ථාවක් උදා වුණා ජපානයේ සාම්ප්‍රදායික මංගල උත්සවයක චාරිත්‍රයක් බලා ගන්න. නිප්පොන්ඩියෝ එක්ක හැමදාම රැඳී ඉන්න ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන අත්දැකීම් අපි එක්ක බෙදා ගන්න. අදට